வணக்கம். මගේ දවසේ ජයග්‍රහණය තමයි මේ තියෙන්නේ. இப்படி சுகம் நல்ல சுகம். මං ඔයාලට කිව්වා ඔක වීඩියෝ කරලා දෙන්න කියලා. අහන්න ඉන්න මං කියන එක. පියානවා අගරවත්තේ. ඔව් අපි යනවා අගරවත්තේ. ආ යන්න. වැඩක් යන්නේ අගරවත්තේ. ඒක දෙන්න අමෙරිකට ඉවර වෙනකන් අනිත් ඒවා ඕනේ. අකලංක කෝල් එක මේක දෙන්න පොඩ්ඩක්. පොඩ්ඩක්. අනිත් පාරක් දෙන්න. මේ කට්ටිය දන්නේ නැහැ මම vlogs කරන්න හැටි. අපි දැන් මේ උදේ නැගිටලා මේ 4ට යන්න හිටියේ. හැබැයි වෙලාවට ආවේ නැහැ කවුරු. මම නම් 5:00 ඉඳන් ඔව් නැගිටලා. ජට්ල නැගිටලා හිටලා අකලංක මම 6 ඉඳලා හැරලා මම නැගිටලා තමයි හිටියේ. හැමදාම ඌවත් නැගිටියේ. එකෙක්ට කතා කරන්න කියලා කිව්වා ඌ 6:45 විතර කෝල් එකක් කරනවා. අනේ මේ එතකොට වගේ ෆෝන් එක ගන්න. හරි කොහොම හරි අපි යනවා මේ අපේ තමිල් මේ ප්‍රෝග්‍රෑම් එකකට මේ අගලවත්තේ. ඉතින් අද දවසට මම ආව ගෙනියන එක්කෙනා රියදුරු මහතා. එයා අපි අරන් කඩේ දානවා. ඊට පස්සේ අපි එතන ගියාට අපි තුන් දෙනා යනවා. දවස් 3ක් ඉන්නවා කඩලවත්තේ. අගලවත්තේ. හරි. අපි හොස්පිටල් එකේ ඉන්නවා. කොත්මලේ යන්න ඕනි කියලා කන්තලේ දාලා අපි. හෙලෝ හායි ඔන්න ඉතින් තව vlog එකක්. මේ vlog එක මම ඇත්තටම දෙකට කඩලා තමයි අප්ලෝඩ් කරන්නේ. මේ part 1 එක අපි අගලවත්තේ ගියා අපේ නිලට් ප්‍රෝග්‍රෑම් එකට තමිල් ප්‍රෝග්‍රෑම් එකක්. ඉතින් මේ ගලින්දුයි අකලංකයි ජට්ල එක්ක මේ අගලවත්තේ යන ගමන. இப்படி சுகம் நல்ல சுகம். 1 2 3 4 5 6 7 නවත්තේ ගල්මගේ බෙද්දේ 20 10 Oh no! Oh no! යාළුවා තමයි අත්හරිනවා ගන්න. ඔන්නොහම සින්දුකේ කියවෙත් අපි පස්යාල බැරිස්ටකෙන් නැවැත්වා කොෆි එකක් බොන්න. තේ බොන්නාව න තේන මේ කොෆි. ඇත්තටම ගලින්දු වෙන්නේ අපිත් කඩවතට යන්න විතරයි. එතන තමයි ගලින්දු වෙන්නේ. ඊට පස්සේ මේ දෙන්නත් එක තමයි මං අගලවත්තේ යන්න ඉන්නේ. බැරිස්ටා එකට කොෆි එකක් බොන්න උදේ 7:00 විතර ආවේ. ඉතින් දැන් බඩේ උදේට කොෆි එකක් බොන්න කියලා නැත්තෝ. මගේ ස්ටෝරීස් බලනවා නම් ඔයාලා අනිවාර්යෙන් දන්නවා මං කොච්චර කොෆි ලවර් කෙනෙක්ද කියලා. ඉතින් මං නිවාඩු තියෙන හැම වෙලාවෙම බැරිස්ටා එකට තමයි යන්නේ. මේක බැරිස්ටා හෙන් ස්පොන්සර් කරලා නැහැ. බට් ජෙනුවින්ලිම මම කැමති බැරිස්ටා එකට. ඉතින් මේ යන ගමනුත් නැවැත්තුවේ කොෆි එකක් බීලා මොන හරි කාලා යන්න. එතකොට මේ ඇයි යන්නේ කියලා ඔයාලා හරියටම දන්නේ නැහනේ. අපි යන්නේ අපේ මේ තමිල් ප්‍රෝග්‍රෑම් එකට නිලට්. ඒකේ අපි ඔන්ලයින් පැය 200ක් ඉගෙන ගත්ත තමිල්. ඒකේ එක්සෑම් එකට සහ කල්චරල් ෂෝ එකට තමයි අපි මේ අගලවත්තේ යන්නේ. එතකොට මේ පාර කරේ මමයි ජට්ලයි අකලංකයි. ගලින්දු තාම කරලා නැහැ. එයා ඉස්සරහට කරන්න ඕනේ. ඒක වීඩියෝ එකක්. ඉතින් හොස්පිටල් එකේ වැඩ කරලා මේ වගේ ගමනක් යද්දි ඉතින් ඇත්තටම ලොකු නිදහසක් දැනෙනවා. ඉතින් ඒ යන ගමන් අපි සින්දුකේකේ ඉතින් ඇත්තටම ට්‍රිප් එකක් යනවා වගේ තමයි මේ අපි කට්ටිය ගියේ. ඉතින් මං සුපුරුදු පරිදි මගේ කැෆේ ලාටේක ඕඩර් කරා. අකලංකයි ජට්ලයි කොකනට් මිල්ක් කොෆි ගත්තේ. ඉතින් බලමුකෝ ඒ කට්ටියගේ රියැක්ෂන් එක.
වීඩියෝ කරන්න එපා. බෑ මට රියැක්ෂන් එක බලන්න ඕනේ. අකලංක පොල් කිරි කොෆි බොන්න යන්නේ. හිතන්න බෑ මේක වීඩියෝ කරනවා කියලා. හොඳයිද? පොල් කිරි. ඒක හොඳයි. ඒ සීරියස් නේ හොඳයි. කියලා වීඩියෝ කරනවා. ඒක අමුතු ගතියක් තියෙනවා. ටිකම රෙකෝඩ් කරලා පස්සේ මම බවුන්ටි චොක්ලට් කරේ එහෙම ඉන්නේ අර මියා. කරන්න කියලා ඔය දැක්කම රෙකෝඩ් කරන්න පස්සේ එයා වීඩියෝ එක ඕෆ් කරනවා. මම ඔයාලට කිව්වා ඕක වීඩියෝ කරලා දෙන්න කියලා. අහන්න ඉන්නේ මං කියන එක. ඕක වීඩියෝ කරනවා. මම වීඩියෝ බටන් එක එබුවා. එබිලා නෑ ඒක. දැන් ඒක. අනේ වීඩියෝ එක ඔබලට ට්‍රෝලි කරද්ද? ඔබ නෑ ඔබලා තිබ්බේ නෑ. නෑ මම මේ කියන්නේ කැමරායි. ඔබලා තිබ්බේ. තිබ්බේ නෑ. මට ආයෙ වොන්න නම් මේ කරදර වැඩි. හොඳයි දැන් මම කලින් රියැක්ෂන් එක දීලා තිබ්බේ. බවුන්ටි චොක්ලට් වගේනේ. කොෆි එක බීලා අපි ආයෙත් යන්න පිටත් වුණා. යන්නේ අකලංක දැන් තමයි වේට් යන්නේ. ඒටිල්ලේ උඩුමිල්ලේ. ඒටිුමිල්ලේ උඩුමිල්ලේ. පොතක් බලන්න අපසතුනා. ටිකක් වෙපා. බුක් ෂොප් මෙතන නෑ. මෙතන ළඟ ඉන on the left අයියා. ඉතින් දාගන්න. නෑ පරණ නෝන ඕනේ නෑ. මේක හොඳට පේනවද? ඔන්න ඔහොම තමයි ජටිල දන්න සින්දුත් කියලා අපි කොහොම හරි ගමන ගියේ. වනන්තරේ කිනන්තරේ සඳුන්තරාවේ වරින්නරේ කලුන්ගේනවා සිමිලතරේ සාන මේකට ආවා. මෙතනින් පස්සේ යනවා ගලින්දු අපිව දාලා. ඉතින් ගලින්දුවට මේ අද දවසේ නෝනාට කියන්නේ අද දවස හරිම සන්තෝෂයි. එප්පඩි සුගම් නල්ල සුගම් මෙලා දිනද. එතනින් පස්සේ ඉතින් ගලින්දු ගියා ගලින්දුගේ වැඩවලට. හරි ගම්මන් වගේ හැට. වත්තේ යන්න පිටත් වෙනවා. දැන් ගලින්දු යන්නේ. Thank you. අපි ඩ්‍රයිව් කරලා පොඩි ජලක් ඇති කරන්න. මං ඒකට විතරයි ඉන්නේ හැමෝටම. ඔබ දෙනෙක් ඕන නම් හරිද යන්නේ කොළ පාට. අපි දැන් යනවා මතුගම. ඉවරයි. ගමට තව විනාඩි 24ක් තියෙනවා. දැන් වෙලාව 12යි. අපි හයිවේ එකේ යනවා. ජටිල වීඩියෝ කරනවා. අකලංක පිටිපස්සේ ඉන්නවා. ජටිල මට හයිවේ එකේ ඩ්‍රයිව් කරන්න හැටි කියලා දෙනවා නේද? ඔව් ඔව් ෂුට්ටක් එහෙම ෆයිනලි අකලංකට හම්බුණා පොත බයින්ඩ් කරන්න තැන. අපිට සබ්මිට් කරන්න තියෙනවා පොතක්. ඉතින් අකලංක මේ පොත බයින්ඩ් කරන්නෙත් යන ගම. අපි දෙන්න මේ හරි. මෙතන වෙන්න බෑනේ ඉතින්. What is that පේන්නේ නෑ. අපි දෙන්න ඉන්න මේ අකලංක මේ වණක්කම්. එච්චරයි දන්නේ. පැය 200න් පස්සේ එච්චරයි දන්නේ. පැය 200ක් අපි දෙමළ ඉගෙන ගත්තා. වන්නක් මොකුත් දන්නේ නැහැ. මේ තමයි අපේ ගෲප් ලීඩර්. එයාට පින් සිද්ධ වෙන්න මම අකලංකයි අද යනවා. තලයිවාර්. නාන් තලයිවාර්. ඒ කියන්නේ I am leader කියලා කිව්වා. I am the leader කියලා කිව්වේ නෑ කියන්න දන්නේ. මම නාන් ඔරු තලයිවා. නෑනේ ඔරු තලයිවාර්. නාන් කියලා කියල නාන්න අපි නාන් ඔරු වෛද්‍ය නාන් ඔරු වෛද්‍ය. හරිනේ එතකොට නාන් ඔරු තලයිවාර්. වෙන්නේද? වෙන්නේද? මම නාන් ඔරු
ඩ්‍රයිවර්. දැන් මේ අකලංකගේ අපි පොත බයින් කරගෙන මේ 60 පැයක් විතර ඉඳලා ආවා. ඉතින් අකලංකට පොඩි කරදරයක් වුණා. අකලංක මොකද හොතල්ලන් ඉන්න. මගේ දවසේ ජයග්‍රහණය තමයි මේ තියෙන්නේ. ඒක තමයි මගේ ගෝල් ප්ලේට් එක. මොකද සිල්වර් ප්ලේට් එකට වඩා මට වටින දෙයක් මේක ඇත්තටම. ඊට අමතරව කියනවා නම් මට අද හම්බුණා අංකල් කෙනෙක්. හොඳ මියගේ ඥාතීන්ට පින් පිණිස කියලා ඇත්තටම මේ දුන්න ධම්මචක්කපවත්තන සූත්‍රයේ සිංහල තේරුම සහිත කොලයක්. ඇත්තටම කියනවා නම් ඒක ගන්න ගිය වෙලාවේ මට ඇත්තටම පොඩි අකරදරයක් වුණා. මොකද මේ ඒ සීයා මම පරක් වෙනවා කියද්දි බලෙන්ම ඇවිල්ලා ඉන්න කියලා මේක දුන්නේ. ඒක සීයාගෙන් බේරෙන්න යනකොට මම මගේ ෆයිල් එකයි ඔක්කොම ටික එතන දාලා ආවා. බට් ඉතින් ඒක අපේක්ෂ එකක් නැති නිසා ආයෙත් ඒ සීයා තව කොලයක් දෙයි කියලා හිතන්නේ. අපි යනවා. මොනවද කියන්නේ? අපි දැන් මේ තේවත්තු මැදින් යනවා. තේවත්ත. අපි දැන් මේ අපේ ඩෙස්ටිනේෂන් එකට ආවා. විනාඩියයි තියෙන්නේ. ජටිල තමයි අපේ ගෲප් ලීඩර්. තලේවාර. ආනෝරු තලේවාර. ඔව්. ජටිලගේ ප්‍රශ්නික. ජටිල තමයි අපේ ඩෙකොරේෂන්ස් උත් බාර වෙන්නේ. ඉතින් දැන් අපිට කොළ මුකුත් නැහැ. සහ ඊට අමතරව තවත් ලොකු ප්‍රශ්නයකට මේ දෙන්න මුහුණ දෙලා ඉන්නවා. අද පොය දිනයක්. සෙන්සර්ඩ්. ඔය ගැන කතා කරන්න එපා. ඔන්න ඉතින් අපි අගල වත්තට ආවා. ඉතින් එතෙන්ට ඇවිල්ලා සයින් කරලා අපි අපේ quarters වලට ගියා. Okay, thank you. Jatla is helping me out. Good boy Jatla. ඉතින් මේ විදිහට මගේ රූම් එකට ජට්ලේ බඩ ටික දාන්න උදව් කරලා ජට්ලේ ගියා. ජට්ලේ quarters එකට. ඊට පස්සේ අපිට කෝවිලකට යන්න තිබ්බා. අගල වත්තට රූම් එකට ආවා. කෝවිලට යන්න යන්නේ මම මේ කහ පාට කුර්තා ටොප් එක. අපි පැය 200ක් ඔන්ලයින් ක්ලාස් කරාට කට්ටියම හම්බෙන්නේ ඉතින් අද. ඉතින් මේ ඉන්නේ අපේ ලුසියා මිස්. අපිට ෆීල්ඩ් විසිට් එකක් කරන්න තියෙනවා. ඉතින් ඒකට තමයි අපි මේ කෝවිලකට එක්කන් ගියේ. ඉතින් කෝවිලට එක්කන් ගිහිල්ලා ඒකේ පූජා පවත්වන විදිය ඒවා අපිට පෙන්වනවා. මේ වැඩේ ඉවර කරලා අපි ඊට පස්සේ ආයෙ quarters එකට යන්න පිටත් වුණා. මොකද අපිට රැට රිවිෂන් ක්ලාස් එකක් තියෙනවා. ඊළඟ දවසේ එක්සෑම් තියෙන නිසා. ජටිල මේ ඉන්නේ අපේ ජටිල කොන්දොස්තර කෙනෙක් වෙච්ච වෙලාව. ඉතින් අපි රෑවොෂ් දාලා ඩින අරගෙන මේ ඇවිල්ලා ඉන්නේ රිවිෂන් ක්ලාස් එකට. දැන් මොකක්ද පඩම් ඉවර වෙලා අපි ආයෙ ගියා quarters එකට ගිහිල්ලා හෙට පොත සබ්මිට් කරන්න ඕන හින්දා මේනේ අසිනී ડોක්ටර් අසිනී. ඉතින් අසිනී මමයි තමයි රූම් එක ෂෙයා කරේ. අපි රූම් එකට ගිහිල්ලා පොතේ කම්ප්ලීට් කරන්න ඕන ටික කම්ප්ලීට් කරා. The next day. මේ ඊළඟ දවසේ උදේ ඉතින් රෙඩි වෙලා මේ යන්නේ එක්සෑම් එකට. යන්න කලින් උදේ බ්‍රෙක්ෆාස්ට් එක ගත්තා. මම ආසම දේවල් තිබ්බේ හාමැසොයි පරිප්පුයි සම්පූර්ණ. මේ ඉන්නේ උදාර අයියයි සංජය අයියයි. ඉතින් යන්න කලින් පොඩි රිවිෂන් එකක් කරනවා. මේ තියෙන්නේ එක්සෑම් එකෙන් පස්සේ ඩිස්කෂන් එක. ඔව් අර කිව්ව දෙක මම ලිව්වා.
ඉතාමත්ම සාර්ථක අපේ එක්සෑම් එක අපි අලුතෙන් වචන හොයාගත්තා. මම පෙන් දෙකක් උනත් ගන්න පුළුවන් දැන් දෙමළ වලට. දැන් ඊළඟට තියෙන්නේ අපේ කතන தலைவர் எங்கட தலைவர் ඔව් වෙන්නේ පාල් කොටින්ග එක්සෑම් ටික ඉවරයි. දැන් යනවා රූම් එකට චේන්ජ් එකක් දාගෙන හෙට තියෙන කල්චරල් ෂෝ එකට ඩාන්ස් ප්‍රැක්ටිස් කරන්න. මොකද හදලා නැහැ, දැන් තමයි අපි හදන්න යන්නේ ඩාන්ස් ටික. So let's see. හරි, ඉතින් එක්සෑම් ඉවර කරා, චේන්ජ් කරා. ඊළඟට යන්නේ කල්චරල් ෂෝ එකට ලැස් වෙන්න. ඒ ටික මේ vlog එකේ නෙමෙයි, ඊළඟ vlog එකෙන් දෙන්නම්. නෑ. चुल्ली